තාම මට 25 පොඩි කෙල්ලන්ට උනත් හොඳ රන් එකක් දෙන්න පුළුවන්. මෑතකදී යුරේනි කියපු මේ කතාව සෝෂල් මීඩියා වල ලොකු රැල්ලක් හැදුවා. අවුරුදු ගාණක් තිස්සේ ෆීල්ඩ් එකේ රැඳිලා ඉන්න අපේ රටේ ෆැෂන් අයිකන් එක යුරේනි නොෂිකා ගැන අලුත්ම විස්තර ටිකක් තමයි අද අපි ගෙනාවේ. ප්‍රීකන්ඩිෂන් කෙල්ල ඉවර වුණාට පස්සේ යුරේනි නොෂිකා ආයෙත් කවදද තිරෙන් දකින්න ලැබෙන්නේ කියලා බලන් හිටපු අයට ඔන්න සුබ ආරංචියක්. 2025 අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා යුරේනි ආයෙත් වැඩ පටන් අරන්. මේ පාර පුංචි තිරෙන් නෙවෙයි රිදි තිරෙන්. පසුගිය නත්තල් දවසේ ඒ කියන්නේ දෙසැම්බර් 25 වෙනිදා යුරේනි තමන්ගේ අලුත්ම චිත්‍රපටයට අස්සන් තැබුවා. චිත්‍රපටයේ නම තමයි වරල්. මේකේ මුහුරත් උලෙල පසුගියදා බොහොම චාම් විදිහට පැවැත්වුණා. ටෙලිනාට්‍යවල දකින්නට වඩා හාත්පසින්ම වෙනස් බැරෑරුම් චරිතයකින් ඇයව මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන් වෙයි කියලා තමයි ආරංචිය. මේ 2026 දී යුරේනිගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් ලොකුම වැඩ. ෂූටින් නැති අතරතුර යුරේනි මොනවද කළේ? ඒ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇය පසුගිය කාලේ වැඩිපුරම කාලය යෙදුවේ තමන්ගේ ෆිට්නස් මේන්ටේන් කරන්න. ඒ වගේම ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් එක පැත්තට ගියොත් පේනවා ලංකාවේ ෆැෂන් අයිකන් එක විදිහට ඇය තාමත් අංක 1 ඉන්නවා කියලා. වයස ගැන හිත වද වෙන්නේ නැතුව තමන්ට ඕන විදිහට ජීවත් වෙන එක තමයි යුරේනිගේ ස්ටයිල් එක. ඉතින් වරල් චිත්‍රපටයෙන් යුරේනි කරන අලුත් වෙනස ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. 2026 දී යුරේනිගෙන් තව මොන වගේ දේවල් ඔයාලා බලාපොරොත්තු වෙනවද? දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.